ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම සර්කිට් ගෙදර YouTube නාලිකාවට. ඉතින් අද අපි හදන්න යන්නේ මෙන්න මේ ඕනම LED එකක් චෙක් කරන්න පුළුවන්, ඒ වගේම ඕනම සෙනර් ඩයෝඩ් එකක් චෙක් කරන්න පුළුවන් මෙන්න මේ LED ටෙස්ටර් එක. මේක සුපිරි LED ටෙස්ටර් එකක්. ඉතින් අපිට මෙන්න මේකට ඕන කරනවා මෙන්න මේ වගේ 10 ampere bridge rectifier එකක්. මේක ඕනම ඉලෙක්ට්‍රොනික වෙළඳපොළකින් ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉතාමත් අඩු මුදලකට මේක මිලදී ගන්න පුළුවන්. මෙන්න මේකේ මේ මැද තියෙන පින් දෙක මේ දිය රැල්ලක් වගේ තියෙන්නේ. මෙන්න මේ මැද තියෙන පින් දෙක තමයි AC වෝල්ටේජ් එක දෙන්නේ. ඒ කියන්නේ අපේ ට්‍රාන්ස්ෆෝමර් එකේ අවුට් එක දෙන්නේ මෙන්න මේ මැද තියෙන පින් දෙකට. ඒ වගේම මේකේ මේ දෙපැත්තෙන් ධන ඍණ කියලා මාක් කරලා තියෙනවා. ඒ දෙකට තමයි අපේ අවුට් එක ගන්න අපි. මම ඒක මේ පරිපතය හදද්දී ඔයාලට පැහැදිලිව කියලා දෙන්නම්. ඉතින් මේ LED ටෙස්ටර් එකෙන් ඔයාලට ඕනම LED එකක වෝල්ටේජ් එක, ඒ වගේම සෙනර් ඩයෝඩ් එකක වෝල්ටේජ් එක, ඕනම LED එකක් පිච්චිලාද නැද්ද කියලා පැහැදිලිව, ඉතාමත් පැහැදිලිව මේකෙන් බලා ගන්න පුළුවන්. අපිට මෙන්න මේ කැපැසිටර් එක ඕන කරනවා 2200 මයික්‍රෝෆැරඩ් 35 වෝල්ට් කියන ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටර් එක අපිට මෙන්න මේකට ඕන කරනවා. මේක මේ සුදු පාට ඉරක් තියෙන පැත්ත, මේ පෙන්න සුදු පාට පටියක් තියෙන පැත්ත තමයි ඍණ පැත්ත. මේක ඔයාලට බලන්න මේ වගේ දිග පින් එක තියෙන ධන පැත්තට, ඒ වගේම කොට පින් එක තියෙන ඍණ පැත්තට. දැන් අපි මෙන්න මේ bridge rectifier එකේ අරගෙන මෙන්න මේ කැපැසිටර් එකේ දෙපැත්තට මෙන්න මෙහෙම ඊයන් ටිකක් තියාගමු. මොකද එතකොට මේක හොඳින් පාස්සන්න ලේසි නිසා. හරි, මං හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. අපි මේකට ඊයන් ටිකක් මෙහෙම තියාගමු. තියාගෙන මෙන්න මේ ඍණ පැත්ත, මේ සුදු පාට පටියක් තියෙන මේකේ ඍණ පැත්තට මං කිට්ටු කරලා පෙන්නන්නම් ඔයාලට. මෙන්න මේ ඍණ පැත්ත අරගෙන අපි මෙන්න මේ bridge rectifier එකේ ඍණ පැත්තට කැපැසිටර් එකේ ඍණ පැත්ත සම්බන්ධ කරගන්න ඕන. මෙන්න මේ විදියට bridge rectifier එකේ ඍණ පැත්තට කැපැසිටර් එකේ ඍණ පින් එක මෙන්න මේ විදියට සම්බන්ධ කරගන්න ඕන. ඒ වගේම bridge rectifier එකේ ධන පැත්තට කැපැසිටර් එකේ ධන පැත්ත මෙන්න මේ විදියට සම්බන්ධ කරගන්න ඕන. හරි, පැහැදිලි ඇති. මම පෙන්නනවා මේ විදිහට සම්බන්ධ කරගන්න. ඉතින් මේක සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් සුපිරිම LED ටෙස්ටර් එකක් තමයි අපි මේ දැන් හදන්නේ. හරි, දැන් අපිට ඕන කරනවා මෙන්න මේ රෙසිස්ටර් එක. මේක 5 වෝල්ට් උනත් කමක් නැහැ. 2 වෝල්ට් වගේ ගන්නවා නම් මේක හොඳයි. මෙන්න මේ රෙසිස්ටර් එක අපිට ඕන කරනවා. මම මේ වීඩියෝ එකේ උඩින් මේ රෙසිස්ටර් එකේ යගේ සඳහන් කරලා තියෙන 330 ohms 7 වෝල්ට් වගේ මේ වගේ ලොකු රෙසිස්ටර් එකක් වුණා මේක පාවිච්චි කරන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම මේ වෙලාවේ පාවිච්චි කරන්නේ මේකට 2 වෝල්ට් රෙසිස්ටර් එකක්. ඔයාලට මේක හොයාගන්න නැත්නම් 5 වෝල්ට් හරි 1 වෝල්ට් හරි 7 වෝල්ට් උනත් කමක් නැහැ. රෙසිස්ටර් එක සම්බන්ධ කරාට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මම මේකට දැන් සම්බන්ධ කරලා මෙන්න මේ වගේ 2 වෝල්ට් රෙසිස්ටර් එකක් 330 ohms. දැන් අපි මෙන්න මේ රෙසිස්ටර් එක මෙන්න මේ bridge rectifier එකේ ඍණ පැත්තට මෙන්න මෙහෙම සම්බන්ධ කරගන්න ඕන. මේක ධන පැත්තට උනත් ප්‍රශ්නයක් නැහැ. උන්ට මම මේ වෙලාවට සම්බන්ධ කරන්නේ මේක ඍණ පැත්තට මෙහෙම සම්බන්ධ කරගන්න. පැහැදිලි ඇති. මේක මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලා මගෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා ඕනම දෙයක් මගෙන් විස්තර ඇතුව අහගන්න, මම කියලා දෙන්නම්. අපැහැදිලි තැනක් තියෙනවා නම් මගෙන් කමෙන්ට් එකක් දාලා අහගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට අපි රෙසිස්ටර් එක සම්බන්ධ කරගත්තා. අපි රෙසිස්ටර් එකේ ඉතුරු කොන්ටත් ඊයන් ටිකක් තියාගෙන මෙන්න මේ විදිහේ ට්‍රාන්ස්ෆෝමර් එකක් අපි ගන්න ඕන. මේක මම ගත්තේ මේක 12 වෝල්ට් මිලි ඇම්පියර් 300ක
ට්‍රාන්ස්ෆෝර්මර් එකක්. මේක ඇම්පියර් එකක ට්‍රාන්ස්ෆෝර්මර් එකක් වුණත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒත් මේක ගොඩක් මිල අඩුවෙන් ගන්න පුළුවන්. මේක ඔයාලට නැත්නම් මේක හොයා ගන්න පුළුවන්. සාමාන්‍ය TV බූස්ටර් වලට එන්නේ ඇන්ටනා බූස්ටර් වලට එන පවර් සප්ලයි එකේ ඇතුලේ තියෙනෙත් මෙන්න මේ ට්‍රාන්ස්ෆෝර්මර් එකම තමයි. ඔයාලට මේක ලේසියෙන් ඒ වගේ එකකින් හොයා ගන්න පුළුවන්. මේක මිලි 12 වෝල්ට් මිලි ඇම්පියර් 300ක ට්‍රාන්ස්ෆෝර්මර් එකක් තමයි මේ තියෙන්නේ. මේක මිල අඩුයි. ඔයාලට මේක වෙළඳපොලේ මිලදී ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අර වගේ TV බූස්ටර් එකකින් හොයා ගන්නත් පුළුවන්. ඉතින් අපිට ඕන කරන්නේ මෙන්න මැද වයර් එක ඕන කරන්නේ මෙන්න මේ දෙපැත්තේ තියෙන වයර් දෙක තමයි ඕන ට්‍රාන්ස්ෆෝර්මර් එකේ. මේ ට්‍රාන්ස්ෆෝර්මර් එකේ මෙන්න මේ දෙපැත්තේ තියෙන වයර් දෙකම අපිට ඕන. මේ මැද තියෙන වයර් එක අපිට ඕන කරන්නේ නෑ මේකට. ඉතින් මම මේ මැද තියෙන වයර් එකට හීට් ස්ලීව් කෑල්ලක් දාලා වහ ගන්නවා. එතකොට මේක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. මේක එතකොට ෂෝට් වෙන්නේ නැති හින්දා මම මෙහෙම හීට් ස්ලීව් කෑල්ලක් දාලා මේක රත් කර ගන්නවා. මෙහෙම රත් කරගත්තාම ඒක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ මේක මේ දෙපැත්තේ තියෙන වයර් දෙක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. පැහැදිලි ඇති. දැන් අපි මෙන්න මේ දෙපැත්තේ තියෙන වයර් දෙක අරගෙන ට්‍රාන්ස්ෆෝර්මර් එකේ කියන්නේ ට්‍රාන්ස්ෆෝර්මර් එකේ අවුට් එක. ට්‍රාන්ස්ෆෝර්මර් එකේ අවුට් එක අරගෙන අපි මෙන්න මේ බ්‍රිජ් රෙක්ටිෆයර් එකේ මේ පැත්ත නෙමෙයි මේක තමයි AC සප්ලයි එක අපි දෙන්නේ. මේ ට්‍රාන්ස්ෆෝර්මර් එකේ අවුට් එක තමයි අපි ගන්න ඕන. මේ තියෙන්නේ. මේ ට්‍රාන්ස්ෆෝර්මර් එකේ ඉන්පුට් අවුට්පුට් හොයන විදිහත් මම වීඩියෝ එකක් කරලා ඇති. channel එකට ගිහිල්ලා subscribe කරලා බලන්න. මම වීඩියෝ එකක් ඇතුළත් කළේ මේ ට්‍රාන්ස්ෆෝර්මර් ඉන් අවුට් හොයන විදිය. ඉතින් මේ ට්‍රාන්ස්ෆෝර්මර් එකේ අවුට් එක අපි මෙන්න මේ විදිහට බ්‍රිජ් රෙක්ටිෆයර් එකේ මැද තියෙන පින් දෙකට සම්බන්ධ කරගන්න ඕන. මැද තියෙන පින් එක එහෙමත් නැත්නම් AC සප්ලයි දෙන පින් දෙකට මෙන්න මේ ට්‍රාන්ස්ෆෝර්මර් එකේ අවුට් එක අපි සම්බන්ධ කරගන්න ඕන. මෙන්න මේ විදිහට මේක සම්බන්ධ කරගෙන තියෙන්නේ. පැහැදිලිව පේනවා ඇති. ඉතින් දැන් අපේ ගොඩක් දුර අපේ පරිපථය දැන් අපි හදලා ඉවරයි. දැන් අපි බලමු මෙතනින් එහාට මේක කොහොමද සම්බන්ධ කරගන්න තියෙන්නේ කියලා. ඉතින් මම මේ LED ටෙස්ටර් එකේ අපිට නැතුවම බැරි දෙයක් තමයි ප්‍රොප් දෙක හදාගන්න. මම මේකට නම් පාවිච්චි කරන්නේ සාමාන්‍ය මල්ටිමීටර් ප්‍රොප් දෙක. මම ඉස්සරහට එක කියන්නම් ඔයාලට. එහෙම මල්ටිමීටර් එකේ ඉන්න ප්‍රොප් දෙකක් ඔයාලට හොයාගන්න බැරි අය ඉන්නවනම් මෙන්න මේ වගේ පරණ බෝල්ට් පොයින්ට් පෑනක් අරගෙන මෙන්න මේ විදිහට ඇතුලෙන් වයර් එකක් දාලා මේකේ මේ ඉතුරු කොනට මේ පෙන්නන්නේ මෙන්න මේ විදිහට මේ ඉතුරු මේ වයර් එකේ ඉතුරු කොනට ඔයාලා පොඩි ගෙවල් වයරින් කරන්න ගන්න එර්ත් වයර් එකේ වගේ මෙන්න මේ කම්බි කෑල්ලක් අරගෙන මේ අගිස්තර තියලා ඊයන් වලින් පාස්ස ගන්න. මෙන්න මේ මම පෙන්නන විදිහට මේ මම හදන්නේ මේකේ අපේ මේ LED ටෙස්ටර් එකේ අග්‍ර දෙකේ කියන්නේ ප්‍රොප් දෙක. මේක තියලා තමයි අපි LED එකක් චෙක් කරලා බලන්නේ. මේක දෙක තියලා තමයි සම්බන්ධ කරලා බලන්නේ කොහොමද මේක පත්තු වෙන එක. අපි බලන්නේ මෙන්න මේ ප්‍රොප් දෙක තියලා තමයි බලන්නේ. ඒකට මෙන්න මේ විදිහට අපි කම්බි කෑල්ල මෙහෙම තියලා මේක මෙහෙම ඇතුළට ඇද ගන්න ඕන. ඇදගෙන අපිට අවශ්‍ය දිග ප්‍රමාණය තියලා මේ කම්බි කෑල්ල මෙන්න මේ විදිහට අපි කපා ගන්න ඕන. මේක මෙහෙම කපාගෙන පැහැදිලි ඇති. මෙන්න මෙහෙම අපිට ප්‍රොප් දෙක හදා ගන්න පුළුවන්. මේකට අවශ්‍ය කරන ප්‍රොප් දෙක අපිට හදා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ පරණ පෑනකින්. ඒ වගේ මේ වයර් එක මෙන්න මෙහෙම මේ අගිස්සේ මේ ඉතුරු පැත්ත අපිට ප්‍රොප් දෙක විදිහට මේක ගන්න පුළුවන්. මෙන්න මෙහෙම ටෙස්ට් කරන තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ මම මේක කියලා දුන්නේ මල්ටිමීටර් ප්‍රොප් දෙකක් හොයාගන්න බැරි කෙනෙක් ඉන්නවනම් මේ විදිහට හදලත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මේ අපේ වැඩේට ගන්නේ දැන් මල් ළඟ මේ දෙකක් තියෙන ඉඳන් මෙන්න මේ වගේ මල්ටිමීටර්ස් ප්‍රොප් දෙකක් අපි ගන්න. මේක වෙළඳ පොලෙන් ඉතාමත් අඩු මුදලකට ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඕනම ඉලෙක්ට්‍රොනික් ෂොප් එකකින් මේ මල්ටිමීටර් ප්‍රොප් දෙකක් ඔයාලට මිලදී ගන්න පුළුවන්. මේක ලොකු ගාණක් වෙන්නේ නැහැ. ඉතාලම අඩු මුදලක් තමයි මේක වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ මල්ටිමීටර් ප්‍රොප් දෙකක් ගන්න. මේකට
දැන් අපි ඒ වගේ මෙන්න මේ වගේ බනානා ජැක් මේ තියෙන්නේ බනානා ජැක් බේස් දෙකක් තමයි මේ තියෙන්නේ මේ වගේ බනානා ජැක් බේස් දෙකකුත් ඔයාලට ඕනම ඉලෙක්ට්‍රොනික ෂොප් එකකින් මිලදී ගන්න පුළුවන් හරි දැන් මේ තියෙන අපේ පරිපතය අපි දැන් බලමු මේකට ඉතුරු වැටි කරගන්නේ කොහොමද කියලා මෙන්න මේ විදිහට මම දුඹුරු පාට වයර් එකක් අරගෙන මේ විදිහට සම්බන්ධ කරගන්නවා මේකට ඒ කියන්නේ මේකේ මෙම පෙන්නන විදිහට මේ තියෙන්නේ රෙසිස්ටර් එක සම්බන්ධ කරලා තියෙන්නේ කැපැසිටර් එකේ ඍණ පින් එකට ඒ වගේ මම දැන් දුඹුරු පාට මේ වයර් එක සම්බන්ධ කරගත්තේ කැපැසිටර් එකේ ඍණ පින් එකට හරි දැන් මම මෙන්න මේ වගේ සන් බොක්ස් එකක් අරන් තියෙන මේ ඕනම ඉලෙක්ට්‍රිකල් බඩු තියෙන ෂොප් එකකින් මේක මිලදී ගන්න පුළුවන් හાર્ඩ්වෙයාර් වලක් තියෙනවා මෙන්න මේ සන් බොක්ස් එක අරගෙන මම මෙන්න මෙහෙම මේ AC ලයින් එක දෙන්න මෙන්න මෙහෙම AC වයර් කෝඩ් එක සම්බන්ධ කරගෙන තියෙනවා මේකට මේ වගේ මේ යකඩ ඇණයක් රත් කරලා තමයි මේ ඔක්කොම සිදුරු විදලා තියෙන්නේ මම ඉතින් මෙන්න මේ විදියට සම්බන්ධ කරගෙන තියෙනවා AC වයර් කෝඩ් එකක් ගහන්න මම මෙහෙම මේ සම්බන්ධ කරගෙන තියෙනවා සන් බොක්ස් එකකට හරි දැන් අපි මෙන්න මේ විදිහට අපේ ට්‍රාන්ස්ෆෝමර් එක මෙන්න මේකට මෙහෙම සම්බන්ධ කරගන්න ඕන පැහැදිලි ඇති කියලා මම හිතනවා මෙන්න මේ විදිහට අපේ ට්‍රාන්ස්ෆෝමර් එක මේ සන් බොක්ස් එකට තියලා සම්බන්ධ කරගන්න ඕන ඒකට මම මෙන්න මේ විදිහට ඇන දෙකක් භාවිතා කරනවා මෙන්න මෙහෙම ඇන දෙකක් දාලා මේ ට්‍රාන්ස්ෆෝමර් එක ඊටාම හොඳින් ශක්තිමත්ව සම්බන්ධ කරගන්න පුළුවන් අපිට සන් බොක්ස් එකට මම මේ සිදුරු විදගත්තේ සාමාන්‍යයෙන් යකඩ ඇණයක් රත් කරලා විදලා ගත්තේ මේ ටික ඔයාලට එහෙම ඩ්‍රිල් එකක් එහෙම තියෙනවා නම් මේකෙන් ඩ්‍රිල් එක භාවිතා කරලා විද ගන්නත් පුළුවන් හරි අපි දැන් මේ විදිහට ට්‍රාන්ස්ෆෝමර් එක සම්බන්ධ කරගෙන ඉවරයි මේකට දැන් අපිට ඕන කරනවා මෙන්න මේ වගේ DC වෝල්ට් මීටර් එකක් මේක DC වෝල්ට් මීටර් එකක් මම මේක මේ වයර් දෙක දිග මැද හින්දා මට තියෙන මේ විදිහට මම තා වයර් දෙක මේකට සම්බන්ධ පාස් ගත්ත වයර් එකේ දිග වැඩි කරගන්න වයර් දෙක පොඩ්ඩක් අමුණ ගත්තා මේකට මෙන්න මේ විදිහට මේ තියෙන DC වෝල්ට් මීටර් එකක් මේකෙන් තමයි අපිට වෝල්ටේජ් එක පෙන්වන්නේ බැටරි වල සමා වෙන්න සෙනා ඩයෝඩ් වල සහ LED බල්බ් වල වෝල්ටේජ් එක පෙන්වන්නේ මෙන්න මේ වගේ DC වෝල්ට් මීටර් එකෙන් අපිට පෙන්වන්නේ මේක හරි දැන් අපි මෙන්න මේ DC වෝල්ට් මීටර් එකේ ඍණ පැත්ත මෙන්න මේ රෙසිස්ටර් එකේ ඉතුරු කොටට සම්බන්ධ කරගන්න ඕන ඒ වගේම තවත් වයර් කෑල්ලක් අරගෙන මෙන්න මේ විදිහටම තියලා අර රෙසිස්ටර් එකේ ඉතුරු කොටට සම්බන්ධ කරගන්න ඕන පැහැදිලි පේනවා ඇති මේ සම්බන්ධ කරගත්තේ DC වෝල්ට් මීටර් එකේ ඍණ වයර් එක අර අපේ රෙසිස්ටර් එකේ ඉතුරු වුණු කොනට සම්බන්ධ කරගත්තා ඒ වගේම තවත් වයර් කෑල්ලක් අරගෙන ඒ රෙසිස්ටර් එකේ ඉතුරු කොනට සම්බන්ධ කරගත්තා මම තව කිට්ටු කරලා පෙන්නන්නම් මෙන්න මේ වගේම දැන් අපිට කරන්න තියෙන්නේ අපේ DC වෝල්ට් මීටර් එකේ ධන පැත්ත මෙන්න මේ විදිහටම කැපැසිටර් එකේ ධන පැත්තට සම්බන්ධ කරගන්න ඕන පැහැදිලිව පේනවා ඇති DC වෝල්ට් මීටර් එක කැපැසිටර් එකේ ධන ඍණ පින් දෙකට සම්බන්ධ කරගන්න තමයි තියෙන්නේ මේක අමාරු දෙයක් නෙමෙයි අර වගේම ඊට පස්සේ අපි කැපැසිටර් එකටත් තව වයර් කෑල්ලක් පාස්ස ගන්න ඕන ප්‍රොප් දෙක හයි කරගන්න පැහැදිලි ඇති කියලා මම හිතනවා මොනවා හරි ගැටලුවක් තිබුණොත් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා මගෙන් අහන්න දැන් අපි මෙන්න මේ විදිහට මේ ට්‍රාන්ස්ෆෝමර් එකට සප්ලයි දෙන්න වයර් දෙක සම්බන්ධ කරගනිමු මෙන්න මෙහෙම තියලා අපි ට්‍රාන්ස්ෆෝමර් එකේ සප්ලයි දෙන වයර් දෙක සම්බන්ධ කරගනිමු ඉතින් යාළුවනේ සර්කිට් ගෙදර YouTube නාලිකාවත් එක්ක එකතු වෙන්න මොනවම හරි ගැටලුවක් තිබුණොත් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා ඕනම දෙයක් මගෙන් අහගන්න ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න ෂෙයා කරන්න යාළුවන්ටත් දැනගන්න
හරි අපි දැන් අපි සම්බන්ධ කරගත්ත වයර්ස් දෙක මෙන්න මේ විදිහට තියලා හීට් ස්ලීව් කෑඩ් දෙකක් දාලා අපි මේ දෙක හොඳට කවර් කරගමු. මොකද එතකොට මේ දෙක ෂෝට් වෙන්නේ නැති නිසා. හරි පැහැදිලිව පේනවා ඇති. මෙන්න මේ විදිහට අපි සම්බන්ධ කරගන්න වයර් දෙක එකට තියලා පාස ගත්ත. දැන් ඒකට අපි හීට් ස්ලීව් එකක් දාලා රත් කරගන්න තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට මේක රත් කරගන්නවා. ලයිටරයක් හරි ගිනි පෙට්ටියක් වගේ පාවිච්චි කරලා මේක සාමාන්‍යයෙන් රත් කරගන්න පුළුවන්. ඉතින් දැන් අපේ පරිපතේ ගොඩක් වැඩ මේ වෙද්දි ඉවරයි. දැන් අපි බලමු මෙතනින් එහාට මොනවද කරන්න තියෙන්නේ කියලා. මේ අපි DC වෝල්ට් මීටර් එකත් මෙන්න මේ විදිහට සම්බන්ධ කරගත්ත. පැහැදිලිව පේනවා ඇති. මේ ඍණ වයර් එක සම්බන්ධ කරගත්ත රෙසිස්ටර් එකේ ඉතුරු කොනට ඒ වගේම ධන වයර් එක කැපැසිටර් එකේ ධන පින් එකට සම්බන්ධ කරගත්තා. ඒ වගේම කැපැසිටර් එකේ ධන පින් එකෙන් වයර් එකක් මෙන්න මේ විදිහට ගත්තා. රෙසිස්ටර් එකේ ඉතුරු කොන තිබුණු කොනට අපි අර වගේම වයර් එක සම්බන්ධ කරලා ගත්තා. දැන් අපිට ඕන කරන මෙන්න මේ වගේ බනානා ජැක් බේස් දෙකක්. මේකත් ඕනම ඉලෙක්ට්‍රොනික ෂොප් එකකින් ඔයාලට මිලදී ගන්න පුළුවන්. මේ තියෙන්නේ බනානා ජැක් බේස් දෙකක්. මේක අරගෙන අපි මම මේක සම්බන්ධ කරන විදිහත් ඔයාලට පෙන්වන්න. මම මේ හැම දෙයක්ම කොටසින් කොටස අඩු කරන්න ඔයාලට පෙන්වන්නේ. මොකද ඉලෙක්ට්‍රොනික ගැන මූලික දැනුමවත් නැති අපේ යාළුවෝ ඉන්න හින්දා එයාලට මේක පහසුවෙන් හදාගන්න තමයි මම මේ හැම දෙයක්ම කොටසින් කොටස පැහැදිලිව කියලා දෙන්නේ. ඉතින් මම මෙන්න මේ DC වෝල්ට් මීටර් එක දාන්න මේ අපේ බ්ලැන්ක් ප්ලේට් එකට මෙන්න මෙහෙම කොටු හැඩයට මෙන්න මෙහෙම කපා ගත්තා. මම මේ කපා ගත්තේ කියත් පටියක් රත් කරලා. ඉතින් අපේ මෙන්න මේ බනානා ජැක් බේස් දෙක සම්බන්ධ කරගන්න අපි මෙන්න මෙහෙම සිදුරු දෙකක් විද ගත්තා. මම දැන් පෙන්නන්නම් මේ දෙක සම්බන්ධ කරගන්න විදිය. මෙන්න මේ සිදුරු දෙකට මෙන්න මෙහෙම බනානා ජැක් බේස් එක අපි සම්බන්ධ කරගන්න ඕන. මෙහෙම නට් ඇන්ඩ් බෝල්ට් දාලා මෙහෙම මේක සම්බන්ධ කරගන්න තමයි තියෙන්නේ. පැහැදිලි කියලා මම හිතනවා. මේක ගොඩක් ඉලෙක්ට්‍රොනික ගැන මූලික දැනුම පවා නොමැති කෙනෙක්ට මේක පහසුවෙන් හදාගන්න පුළුවන් වෙන දේ. මම මේක මේ විදිහට මේ කොටසින් කොටස ඉතා පැහැදිලිව කියලා දෙන්නේ. හරි. ඒ වගේම කළු පාට බනානා ජැක් බේස් එකත් මේක ගන්නකොට රතුයි කළුයි දෙක දෙජාතියෙන් ගන්න. මොකද ධන ඍණ අපිට පැහැදිලිව අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන නිසා. ඉතින් මෙන්න මේ බනානා ජැක් දෙකම ජැක් බේස් දෙකම මෙන්න මේ විදිහට සම්බන්ධ කරගත්තා. පැහැදිලි ඇති කියලා මම හිතනවා. මේක මෙහෙම හදලා ඔයාලට ඕන වෙළඳ පොළොන්නක් දාන්න පුළුවන්. මේක ඉතාමත් අඩු මුදලෙන් හදන්න පුළුවන් සුපිරිම ඕනම LED එකක් චෙක් කරන්න පුළුවන් LED ටෙස්ටර් එකක් මේක. ඉතින් මෙන්න මේ විදිහට මේ පින් දෙකට EN ටිකක් තියාගන්න මේ බනානා ජැක් බේස් දෙකේ. පැහැදිලි ඇති. අරගෙන දැන් මේ අපේ තියෙන්නේ පරිපතය. හදව පරිපතය. දැන් මේ හදව පරිපතේ මෙන්න මේ විදිහට මම මේ වයර් කෑල්ලක් සම්බන්ධ කරලා කලින් මතක ඇති. මේ කැපැසිටර් එකේ ධන පින් එකට සම්බන්ධ කරපු වයර් කෑල්ල අරගෙන මෙන්න මේ බනානා ජැක් බේස් එකේ රතු පාට එකට සම්බන්ධ කරන්න ඕන. මෙන්න මේ රතු පාට බනානා ජැක් බේස් එකට මේ විදිහට සම්බන්ධ කරගන්න ඕන මේක. මෙන්න මේ විදිහට මේ සම්බන්ධ කරන්නේ කැපැසිටර් එකේ ධන පින් එකෙන් ගන්නපු වයර් එක තමයි අපි මේ රතු පාට බනානා ජැක් බේස් එකට සම්බන්ධ කරගන්න ඕන. හරි. ඒ වගේම මෙන්න මේ රෙසිස්ටර් එකකට අපි රෙසිස්ටර් එකේ ඉතුරු කොණ්ඩත් අපි මෙන්න මේ විදිහට වයර් එක සම්බන්ධ කරගත්තා. ඒක අපි සම්බන්ධ කරගන්න මෙන්න මේ කළු පාට බනානා ජැක් බේස් එකට. මෙන්න මේ විදිහට මේක සම්බන්ධ කරගන්න ඕන අපි. හරි. දැන් අපේ වැඩේ ගොඩක් දුරට ඉවරයි. දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ අපේ DC ජැක් සමා වෙන්න අපේ DC වෝල්ට් මීටර් එක තමයි දැන් අපිට සම්බන්ධ කරගන්න ඉතුරු වෙලා තියෙන්නේ. DC වෝල්ට් මීටර් එකත් අපි මේකට මෙන්න මේ විදිහට මේ කපා ගන්නපු
කොටු හැඩේ ඇතුළට මෙන්න මෙහෙම සම්බන්ධ වෙන තැන මේක කපාගෙන තියෙන්නේ. මම මේක ආපහු කියන්න මේක මම කපා ගත්තේ කියත් පට්ටියක් රත් කරලා තමයි මම මේක මේ විදිහට කපා ගත්තේ. හරි අපේ DC වෝල්ට් මීටර් එකත් අපි මෙන්න මේ විදිහට බ්ලැන්ක් ප්ලේට් එකට සම්බන්ධ කරගෙන මේ විදිහට ග්ලූ ගන් ටිකක් හරි ග්ලූ ගන් එකක් ඔයාලට නැත්තම් සුපර් ග්ලූ ටිකක් දාලා උනත් මේක අලව ගන්න පුළුවන්. මොකද මේක මේ පහළට වැටෙන එක නවත්තන්න තමයි අපි මෙන්න මෙහෙම මේක අලව ගන්නෙ. ඒක නිසා මේකට සුපර් ග්ලූ ටිකක් දැම්මත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම මේකට ග්ලූ ගන් ටිකක් තමයි පාවිච්චි කරන්නේ. හරි දැන් වැඩේ ගොඩක් දුරට ඉවරයි. දැන් අපි බලමු මේක දාගෙන බොක්ස් එකට දාලා මේක ෆිනිෂ් මේක නිමා කරගෙන බලමු අපි කොහොමද මේක වැඩ කරන්නේ කියලා. පැහැදිලිව පේනවා ඇති මෙන්න මේ විදිහට මේක දාගෙන මේ පරිපතය මේ සන් බොක්ස් එක ඇතුළට දාගෙන මේක ෂෝට් වෙන්නේ නැහැ. මොකද අපි එහෙම තැන මේක කවර් කරගත්තා. මේක මෙන්න මේ විදිහට ඇතුළට දාලා මේ විදිහට මේ වයර් දෙකත් මේක ඇතුළට දාලා ඉවර වෙලා මේ එළියට තියෙන වයර් අපි ඔක්කොම ඇතුළට දාගමු. මේ එළියට ඇතුළට දාගෙන ඉවර වෙලා අපි මේ බ්ලැන්ක් ප්ලේට් එකෙන් මේක වහලා අපි බලමු මේක වැඩ කරන්නේ කොහොමද කියලා ඊට පස්සේ. ඉතින් මේක නියම LED ටෙස්ට් එකක්. ඔයාලට වෙළඳ පොලේ මිලදී ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක ගෙදර හදාගත්තම ඔයාලා වැඩ කරන තැනට ඔයාලගේ වැඩ පොලට ඒ වගේම නිවසේ භාවිතයට මේක සෑහෙන වැඩක් ගන්න පුළුවන් වැඩක්. මේක ඕනම LED එකක් මේකෙන් චෙක් කරන්න පුළුවන්. කල් පැවැත්ම අතින් ඉතාම හොඳයි. ඒ වගේම සෑහෙන කාලයක් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතාම හොඳ මට්ටමේ LED ටෙස්ට් එකක් තමයි මේක. හරි අපි දැන් මේක මේ හන්දක තද කරගමු යන දෙක දාලා. ඉතින් මේක හොඳ ෆිනිෂිං එකකට තමයි මේ හදලා තියෙන්නේ. මේක ඊටාම ශක්තිමත් විදියට තියෙනවා. ඔයාලට සෑහෙන මේක හොඳ විදියට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ අරගෙන මම ආපහු එනවා. channel එක subscribe කරලා එකතු වෙන්න. හරි. දැන් අපි බලමු මේ කොහොමද වැඩ කරන්නේ කියලා. අපේ LED ටෙස්ට් එක දැන් අපි හදාගෙන ඉවරයි. අපි දැන් බලමු මේකෙන් කොහොමද LED චෙක් කරන්න කියලා. ඒ වගේම සෙනර් ඩයෝඩ් චෙක් කරන්නේ කොහොමද කියලා අපි දැන් බලමු මේකෙන් කොහොමද කරන්න කියලා. අපි මේකට කෙලින්ම දෙන්නේ 230 ප්‍රධාන විදුලිය තමයි අපි මේකට දෙන්නේ. මෙන්න මේ අපි ගණපු LED ප්‍රොප් දෙක මල්ටිමීටර් එකේ ප්‍රොප් දෙක අපි මේක මේ විදිහට සම්බන්ධ කරගන්නවා. මෙහෙම සම්බන්ධ කරගෙන දැන් අපි මේකට 230 ප්‍රධාන විදුලිය දීලා බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඒ වගේම බලමු කොහොමද මේකෙන් LED එකක් චෙක් කරගන්නේ, ස්නෑඩ් ඩයෝඩ් චෙක් කරගන්නේ කියලා අපි බලමු මේකෙන් කොහොමද කරගන්නේ කියලා වැඩේ. හරි. මේක මේ ඩිස්ප්ලේ එකේ ඉලක්කම් දුවනවා වගේ පේන මේ කැමරා එකට තමයි මේක මෙහෙම පේන්නේ. නැතුව මේකේ ඩිස්ප්ලේ එකේ ඉලක්කම් මේ විදිහට දුවන්නේ නැහැ. මේක ඊටාම් පැහැදිලිව මේකේ අංක පේනවා ඔයාලට. මෙහෙම කිසිම මේ දුවන විදිහට පෙන්වන්නේ නැහැ. මේ කැමරා එකට මේක ඇල්ලුම තමයි මේක මෙහෙම මේ දුවනවා වගේ පේන්නේ. නැතුව මේ ඩිස්ප්ලේ එක මේ විදිහට දුවන්නේ නැහැ මේක හැදුවට. ඒක නිසා ඒක ගැන හිතන්න එපා. මේ විදිහට මේක ඉලක්කම් දුවන්නේ නැහැ. මේ කැමරා එක නිසා තමයි මේක මේ විදිහට පේන්නේ. ඉතින් මේ පේනව නේද මේ ඩිස්ප්ලේ අපේ LED ප්ලේට් එක චෙක් කරන විදිය. අපිට මේකෙන් මේ ඕනම විදිහට LED එක චෙක් කරගන්න පුළුවන්. ඒ වගේම LED එක චෙක් කරද්දී LED එක ගන්න වෝල්ටේජ් එක පවා අපිට මේකෙන් බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ LED අපිට චෙක් කරගන්න පුළුවන් මේ වැඩ කරනවද නැද්ද, මේව පිච්චිලාද කියන මේ හැමදේම අපිට මේකෙන් බලා ගන්න පුළුවන්. මේ LED ටෙස්ට් එකේ මෙන්න මේ විදිහට මේ ප්ලේට් එක මොනවත් අපිට මේක එකපාරට චෙක් කරලා බලන්න පුළුවන්. මේකේ මොන LED එකද පිච්චිලා තියෙන්නේ, මේක වැඩ කරන එකක්ද නැද්ද කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේ මෙන්න මේ වගේ පොඩි LED නම් මේකෙන් චෙක් කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. විදුලි සැර වදින්නෙත් නැහැ.
ඉතාම ආරක්ෂිතව මේකෙන් අපිට චෙක් කරගන්න පුළුවන් මේ LED වැඩ කරනවද නැද්ද කියලා මේකෙන් අපිට චෙක් කරන්න පුළුවන් පේනව නේද? ඉතාම පැහැදිලිව මේකෙන් මේ LED එක චෙක් කරගන්න පුළුවන්. මේකේ විදුලි සැර වැදීමක් කිසිසේත්ම වෙන්නේ නැහැ. ඒ වගේ මෙන්න මේ වගේ 12 volt DC LED පටියක් කරන් චෙක් කරලා බලමු දැන්. මෙන්න මේ විදිහට අපි දැන් අරගෙන මේ දෙපැත්තට මේක තියලා බලමු පටිය වැඩ කරනවද කියලා. පේනව නේද? මේ LED පටිය හොඳට දැල් වෙනවා. මේ කියන්නේ මේක වැඩ කරනවා. මේ LED අපිට එකින් එක චෙක් කරන්න පුළුවන්. මේ LED වැඩ කරනවද නැද්ද කියලා අපිට එකින් එක චෙක් කරලා බලන්න පුළුවන්. ඒ වගේ මේ තියෙන සෙනා ඩයෝඩ් එකක් මේ තියෙන්නේ. මේ සෙනා ඩයෝඩ් එකේ අපි බලමු මේ කොහොමද මේක චෙක් කරන්නේ කියලා. සෙනා ඩයෝඩ් එකේ තියෙන වෝල්ටේජ් එක අපිට හොයාගන්න අමාරුනේ සාමාන්‍යයෙන් කඩේට ගිහලා සෙනා ඩයෝඩ් එකක් අපි මිලදී ගත්තම අපිට සෙනා ඩයෝඩ් විශාල ප්‍රමාණයක් තිබුණොත් ඒකේ මේ අවශ්‍ය වෝල්ටේජ් එක මොකක්ද කියලා අපිට හොයාගන්න අමාරුයි එකපාරටම. ඉතින් මේ පේනව නේද මේ සෙනා ඩයෝඩ් එක මේක තිබ්බහම මේ ඩිස්ප්ලේ එකේ පෙන්නනවා මේ සෙනා ඩයෝඩ් එකේ තියෙන වෝල්ටේජ් එක. ඉතින් එහෙනම් අපි ගිහිල්ලා එන්නම් මේ වගේ අලුත් නිර්මාණයක් අරගෙන නැවත අපි ඉක්මනටම හමු වෙමු. channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම comment එකක් දාන්න, share කරන්න. මොනම හරි ප්‍රශ්නයක් තිබුණොත් comment section එකේ comment එකක් දාන්න. ගොඩක් ස්තුතියි.